ආයිබෝවන් හැමෝටම. නොවැම්බර් 28 වෙනිදා ශ්‍රී ලංකාවට පහර දීපු දිට්ටා කුණාටුවෙන් පස්සේ අපේ ජනතාව අතිශය දැඩි අභියෝග රැසකට මුහුණ දුන්නා. මෙහි මානුෂීය පැත්ත ගත්තොත් එය අතිශය වේදනාකාරී. නමුත් ජීවත් වෙන අපි දැන් ආර්ථිකමය වශයෙන් ගොඩනැගෙන්නේ යම්කිසි දෙයක් කරන්න වෙනවා. ඉතින් ඒකයි ඔබ කොහොමද මානසිකව ඒකට ශක්තිමත් වෙන්නේ මේ වගේ ව්‍යසනයකින් පස්සේ මතුවෙන්න පුළුවන් ව්‍යාපාර අවස්ථා මොනවද රැකියා අවස්ථා මොනවද යන්න පිළිබඳව අපි වීඩියෝ පෙළක් ගෙනාවේ. අද අපි කතා කරන්නේ මේ වගේ ව්‍යසනයකින් පස්සේ කොටස් වෙළඳ පොළ හැසිරීම කුමක් වගේ වේද කියලා. ඉතින් මේ වීඩියෝවේදී මම ඔබ සමග කතා කරනවා ලෝකේ ස්වභාවික විපත් වලින් පස්සේ කොටස් වෙළඳ පොළවල් වලට සිදු වූ දේ ඒ වගේම දිට්ටා කුණාටුවෙන් පස්සේ අපේ සමාගම්වලට මොන වගේ හානිද ප්‍රතිලාභද ලැබෙන්නේ සහ මිල ඉහළ යා හැකි සමාගම් මොනවද ආයෝජන උපාය මාර්ග මොනවද කියන එක සම්බන්ධයෙන්. ඉතින් අපි මුලින්ම පොඩ්ඩක් මේක පිළිබඳව විශ්ලේෂණය කරලා බලමු. දැන් මේකෙදී මම මුලින්ම ඊටත් කලින් ඔබට කියන්න ඕන දෙයක් තියෙනවා. මේකෙදි මම කරන්නේ කිසිම buying selling or holding recommendation එකක් නෙමෙයි. ඔබට මිලදී ගැනීමට හෝ විකිණීමට හෝ ඔබේ කොටස් ළඟ තබා ගැනීමට මේයින් මම රෙකමන්ඩ් කරන්නේ නැහැ. මෙය මම ලෝකේ වෙලා තියෙන දේවල් සහ අපේ ලංකාවේ වෙලා තියෙන සිටුේෂන් එකත් එක්ක කරපු පොඩි ඇනලිසිස් එකක ඉන්ෆර්මේෂන් ඔබ සමග බෙදා හදා ගැනීම පමණයි මේකෙදි මම කරන්නේ. දැන් අපි ගත්තොත් ඇමරිකාවේ ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලය, ඉන්ඩියානා විශ්වවිද්‍යාලය, ඕස්ට්‍රේලියා විශ්වවිද්‍යාල සහ චීනයේ විශ්වවිද්‍යාල විසින් කරන ලද අධ්‍යයන වලින් සොයාගත්තා සාමාන්‍යයෙන් මේ වගේ ව්‍යසනයකින් පස්සේ මුලින්ම ඉහළ යන කොටස් ඔබත් මමත් හැමෝටම ගෙස් කරන්න පුළුවන් දේ ඉදිකිරීම සහ ගොඩනැගිලි ද්‍රව්‍ය. ඒ බොහොම සාමාන්‍යයිනේ. මොකද සිමෙන්ති, ගල් වාණි වගේ ද්‍රව්‍යයන් අවශ්‍ය වෙනවා අපිට විනාශ වෙච්ච මේ පාරවල් ගොඩනැගිලි නැවත සකස් කර ගැනීම සඳහා. ඊට පස්සේ යටිතල පහසුකම් ඉදිකිරීමේ සමාගම් වල කොටස් මිල ඉහළ යන්න පුළුවන්. මොකද රජයේ විශාල කොන්ත්‍රාත්තු ලැබෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් ආයතනවල කොන්ත්‍රාත්තු එම ආයතනවලට ලැබෙන්න පුළුවන්. ඊට පස්සේ විදුලි සංදේශ නැත්නම් දුරකථන සහ අන්තර්ජාල සමාගම් වල කොටස් ටිකින් ටික ඉහළ යනවා. මොකද එම ජාල යලි ගොඩනැගීම සහ වර්ධනය සිද්ධ වෙනවා. ඉන් පස්සේ බැංකු සහ මූල්‍ය සමාගම්. දැන් අපි හිතනවා බැංකු සහ මූල්‍ය සමාගම් වල මිල පහත යයි කියලා. මොකද ණය අය කර ගැනීමේ ප්‍රශ්න ඒ වගේ දේවල් එන්න පුළුවන් නිසා. නමුත් ඒ එක්කම තව තවත් මිනිස්සුන්ට අවශ්‍ය වෙනවා මේ නිවාස ණය, ව්‍යාපාර ණය සහ යලි ගොඩනැගීමේ මූල්‍ය ආධාර වගේ දේවල් නැවතත් මූල්‍ය සමාගම් වලින් සහ බැංකු වලින් අවශ්‍ය වෙන නිසා ඉන් පස්සේ බැංකු සහ මූල්‍ය සමාගම් වල කොටස් මිල ඉහළ යාමේ සම්භාවිතාවයක් තියෙනවා. ඉන් පස්සේ රක්ෂණ සමාගම්. රක්ෂණ සමාගම් වලත් මූලික අධීරයේදී නැත්තම් ව්‍යසනයකින් පසුව ඔවුන්ගේ මිල යම්කිසි පහළ බැසීමක් සිද්ධ වෙනවා. මොකද මිනිස්සු හිතනවා රක්ෂණ සමාගම් වල ලාභය ටිකින් ටික අඩු වෙනවා. මොකද රක්ෂණ ගෙවීම් කටයුතු ඒ වගේ දේවල් කරන්න ඕන කියලා. නමුත් කාලයක් යද්දී මේ වගේ ව්‍යසනයකින් පස්සේ ජනතාව තේරුම් ගන්නවා රක්ෂණයක ඇති වටිනාකම. එතකොට ව්‍යාපාර සහ පුද්ගලික ජීවිත රක්ෂණ පවා මෙම රක්ෂණ සමාගම් වලට ලැබෙන නිසා රක්ෂණ සමාගම් වල කොටස් මිලත් ඉහළ යාමේ හැකියාව තියෙනවා. දැන් අපි ගත්තොත් මේ ව්‍යසනයෙන් පස්සේ කොටස් මිල ඉහළ යන්න යම්කිසි කලක් ගත වෙන්න පුළුවන් සමාගම් තමයි වැවිලි කර්මාන්තය හා සම්බන්ධ සමාගම්. ඒක හැබැයි සම්පූර්ණයෙන්ම රඳා පවතිනවා එම වැවිලි කර්මාන්ත තිබූ ප්‍රදේශය මත. මොකද අපිට කියන්න බෑ සියලුම වැවිලි කර්මාන්තවල ලෑන්ඩ්ස් වලට නැත්තම් ඉඩම් වලට හානි වුණා කියලා. ඒ නිසා අපි ඒ පිළිබඳව හොඳ අධ්‍යයනයකින් පසුවයි මේ වැවිලි කර්මාන්තයේ සම්බන්ධ සමාගම් විශේෂයෙන්ම තේ රබර් වගේ වැවිලි සම්බන්ධ සමාගම් වලට අපේ ආයෝජනයන් කළ යුත්තේ.
මොකද දැනට අපි දන්නා පරිදි තේ සහ රබර් ආශ්‍රිත කර්මාන්ත පිහිටි ප්‍රදේශ යම්කිසි හානියකට ලක් වුණා. එතකොට සාමාන්‍ය අපි කාලරාමුවක් වශයෙන් ගත්තහම පළවෙනි සති දෙක බොහෝ දුරට ව්‍යසනයකින් පස්සේ කොටස් වෙළඳපොළ බොහොම අස්තිරයි. බිඳ වැටීම සාමාන්‍යයි. දැන් අපි ඒක අත්දකිනවා. මේ වෙනකොටත් කොටස් වෙළඳපොළ අපි අපි යම්කිසි රටාවක ආවා. නමුත් ඒ රටාවෙන් සම්පූර්ණයෙන් විරුද්ධ පැත්තට ගිහිල්ලා දැන් පහළ බසිමින් පවතිනවා ASPI වගේ දර්ශක. නමුත් ඊළඟ මාස 2-3 ඇතුළත නැවතත් ඉදිකිරීමේ සමාගම්වල කොටස් මිල ඉහළ යාමේ සම්භාවිතාවයක් තියෙනවා. දැන් මේ සතිය තුලම අපි ඒක දැක්ක සමහර සමාගම්වල. එතකොට මාස 3-6 අතර සාමාන්‍යයෙන් යලි ගොඩනැගීමේ උච්ච කාලයක් එනවා. ඉන් පස්සේ මාස 6-12 අතර. එතකොට ඒ කියන්නේ අවුරුද්දකින් භාගයක් සහ අවුරුද්දක් ඇතුළත සාමාන්‍යයෙන් අපි නැවතත් යථා තත්ත්වයට පත්වීමේ හැකියාව තියෙනවා. දැන් අපි මේ වගේ කොටස් වල මිල සම්බන්ධයෙන් තීරණය කරද්දී අපි පොඩි අධ්‍යයනයක් කරන්න ඕනේ අපේ කොයි පළාත්වලද මේ වගේ හානි වැඩිපුර සිද්ධ වුණේ කියලා. දැන් අපි ගත්තොත් එහෙම මියගිය අයගේ හානිය අතිවිශාලයි. සාමාන්‍යයෙන් මෙතනදී මම හරියටම අගයන් මා සතුව නැහැ. නමුත් 480 ගානකට වඩා අය අපිට නැති වුණා. ඒකම අතුරුදහන් වූ පුද්ගලයිනුත් 300 ගානකට වැඩි. ඉතින් මේ අතර සමහර විට අපේ ආර්ථික වර්ධනයට ඍජුවම දායක වෙන පුද්ගලයන් පවා හිටියා. ඉතින් ඒකෙදි සමාජීය වශයෙන් වගේම අපේ පුද්ගලයන්ගේ අභාවය නැත්තම් අතුරුදහන් වීම ආර්ථිකයටත් දැඩි වශයෙන් හානි පමුණුවනවා. ඊන් පස්සේ නිවෙස් විනාශ වුණා අතිවිශාල වශයෙන්. ඒකම ආර්ථික හානිය ගත්තොත් සාමාන්‍යයෙන් අපිට යලි ගොඩනැගීමට දැනට ඇස්තිමේන්තු අනුව ඩොලර් බිලියන 6-7 අතර ප්‍රමාණයක්වත් යන්න ඉඩ තියෙනවා. මාර්ග ගත්තොත් 206ක් පමණ විනාශ වුණා. පාලම් 10ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක්. ඊන් පස්සේ විදුලිය සහ දුරකථන අන්තර්ජාල පහසුකම් බොහෝ ප්‍රදේශවල බිඳ වැටුණා. ෆයිබර් ඔප්ටික්ස් මේ විනාශ වීමක් සිදු වුණා. අපි දිස්ත්‍රික්ක වශයෙන් ගත්තොත් මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය, බදුල්ල, මාතලේ මේ වගේ දිස්ත්‍රික්ක වලට අතිවිශාල හානියක් සිද්ධ වුණා. බස්නාහිර පළාතෙත් ගම්පහ, කොළඹ සමහර ප්‍රදේශවලට හානි සිද්ධ වුණා. වයඹ පළාතේ කුරුණෑගල ප්‍රදේශයට හානි සිද්ධ වුණා. ඉතින් ඒ අනුව ගත්තාම අපි ක්ෂේත්‍ර අනුව හානිය ගත්තොත් සාමාන්‍යයෙන් තේ වැවිලි කර්මාන්තයේ පිහිටි ප්‍රදේශ තමයි නුවරඑළිය, බදුල්ල, මහනුවර වගේ ප්‍රදේශ. ඉතින් ඒවයි නායම් අපි දැක්කා. ඒකම රබර් වැවිලි කර්මාන්තය සබරගමුව, කළුතර වගේ ප්‍රදේශවල වැඩිපුර තියෙනවා. ඉතින් ඒ ආශ්‍රිත ප්‍රදේශවල කොයි වගේ ලෑන්ඩ්ස් වලටද කොයි වගේ ඉඩම් වලටද හානිය සිද්ධ වුණේ කියන එක සම්බන්ධයෙන් හරිම දත්ත මේ වෙනකන් අපිට හොයාගන්න ටිකක් අමාරුයි. නමුත් අපි ඒ සහ සම්බන්ධ ව්‍යාපාරවල ආයෝජනය කරනවා නම් ඒ දේවල් අපි සොයා බැලිය යුතුයි. එතකොට අපි කොටස් මිල ඉහළ යා හැකි සමාගම් වශයෙන් ගත්තාම අපි කලින් කිව්වා වගේම ඉදිකිරීම සහ ගොඩනැගිලි ද්‍රව්‍ය හා සම්බන්ධ සමාගම් විශේෂයෙන් ටෝකියෝ සිමෙන්ට් වගේ කම්පනීස් ඒවායේ ප්‍රධානතම සිමෙන්ති නිෂ්පාදක කර්මාන්ත ශාලා ඒවා. එතකොට දැන් නිවාස 15000කට වැඩිය අපිට නැවත තනන්න සිද්ධ වෙනවා. මාර්ග 206ක්, පාලම් 10කට වඩා, පාසල්, රෝහල්, රජයේ ගොඩනැගිලි. ඉතින් මේ වගේ දේවල් හදන්න මේ සිමෙන්ති කියන දේ අත්‍යවශ්‍යයි. එතකොට ඒ සමාගමේ කොටස් මිල ඉහළ යාමක් අපි මේ සතියේ සිටම අත්දැක්කා. ඒ අරෙන්න ඇක්සස් ඉන්ජිනියරිං සමාගම සිවිල් ඉංජිනේරු සහ ඉදිකිරීම් සමාගම් වල ප්‍රමුඛයෙක්. ඉතින් ඔවුන්ගේ රජයේ යටිතල පහසුකම් මේ නැවත ඉදිකිරීම සඳහා කොන්ත්‍රාත්තු ලැබීමට ඉඩ තියෙනවා. මාර්ග ඉදිකිරීම සඳහා ඉතින් ඒ ආයතනයේත් පසුගිය කාලේ යම් කොටස් මිල අඩුවීම අපි දැක්කත් ඉදිරියේදී මේ ඉදිකිරීම් එක්ක අපි හිතනවා සමහර වෙලාවට කොටස් මිල ඉහළ යාමේ හැකියාවක් තියෙනවායි කියලා. ඒක විදුලි සංදේශ සමාගම් අතරින් ගත්තාම ශ්‍රී ලංකා ටෙලිකොම්
නැෂනල් බැක්බෝන් එක සාමාන්‍යයෙන් විදුලි සංදේශ සමාගම් අතර ඉතින් ඔවුන්ගේ කොටස් මිල ඉහළ යාමේ හැකියාව තියෙනවා. ඒකම ඩයලොග් ආසියාට වලට ලොකු හානියක් සිද්ධ වුණා. අපි දන්නවා කුණාටුවෙන් පස්සේ ෆයිබර් ඔප්ටික්ස් විනාශ වෙලා තිබ්බා. කඩුගන්නාව පත්තල වගේ ප්‍රදේශවල ඉතින් කොළඹ ගම්පහ කළුතර මහනුවර රත්නපුර වගේ ප්‍රදේශවල සේවා බිඳ වැටුණා. නමුත් දැනටමත් මම හිතන්නේ ඔවුන්ට මේ සඳහා මේ බ්‍රෝඩ්බෑන්ඩ් එක්ස්පැන්ෂන් සඳහා අවශ්‍ය මූල්‍යාධාර සහ අවශ්‍ය පහසුකම් ඒවා ලබාගෙන ඔවුන් නැවතත් තමාගේ ජාල නවීකරණය කිරීම වේගවත්ව ආරම්භ කරලා තියෙනවා. ඒ නිසා ඩයලොග් ආසියාට සමාගමේ කොටස් මිල පසුගිය කාලයේදී පහළ ගියත්, ඒ කියන්නේ කුණාටුවෙන් පස්සේ පහළ ගියත් මම හිතනවා ඒවා නැවතත් යථා තත්ත්වයට බොහොම ඉක්මනින්ම පත්වෙයි කියලා. බැංකු සහ මූල්‍ය සමාගම් අතරින් ගත්තාම ප්‍රධාන බැංකු අපේ තුනක් තියෙනවා. ඔබ දන්නවා කොමර්ෂල් බැංකුව, එතකොට නිවාස යාලී ඉදිකිරීම, ව්‍යාපාර ප්‍රකෘතිමත් කිරීම, කෘෂිකාර්මික පුනරුත්ථාපනය, රජයේ යටිතල පහසුකම් ව්‍යාපෘති, එතකොට රක්ෂණ වන්දි ගෙවීම, මේ වගේ දේවල් මත කොමර්ෂල් බැංකුවේ මිල ඉහළ යාමේ හැකියාව තියෙනවා. ඒකම සම්පත් බැංකුවේ, හැටන් නැෂනල් බැංකුවේ කොටස්වල මිල ඉහළ යාමේ හැකියාව තියෙනවා. මම හිතන්නේ හැටන් නැෂනල් බැංකුවේ නම් අපි මේ සතිය ඇතුළතවත් දැක්කා කොටස් මිල ඉහළ යාමක්. ඒකම LOLC හෝල්ඩින්ග්ස් වල විවිධාංගීකරණය ඌ මූල්‍ය සමූහ ව්‍යාපාර අතරේ ඉතා හොඳ සමාගමක් LOLC. ඉතින් මේ ඉදිරියේදී අවශ්‍ය වෙන ශුද්‍ර මූල්‍ය මෙහෙයුම්, රක්ෂණ මෙහෙයුම් එක්ක ඔවුන්ගේ කොටස්වල මිල ඉහළ යාමේ හැකියාව තියෙනවා. රක්ෂණ අතරින් ගත්තාම යූනියන් ඇෂුරන්ස්, සෙරින්කෝ ඉන්ෂුරන්ස් වගේ ආයතන අපි දන්නවා විශාලතම රක්ෂණ සමාගම්. ඉතින් ඔවුන්ගේත් කොටස් මිල ඉහළ යාමේ හැකියාව තියෙනවා. ඉතින් අපි ගත්තහම අර කලින් කිව්වා වගේ වැවිලි කර්මාන්තයේ පොඩි ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඒකම සමහර විට සංචාරක කර්මාන්තයට යම් කිසි බාධාවක් එල්ල වෙන්න පුළුවන් වුණත් බොහෝ දුරට ඒක නොවෙන්නත් පුළුවන්කම තියෙනවා. මොකද සාමාන්‍යයෙන් මේ දෙසැම්බරේ කියන්නේ බොහොම පීක් සීසන් එකක් මේ අපේ සංචාරක කර්මාන්තේ. එතකොට දෙසැම්බර් වල සාමාන්‍ය ලංකාවට එන්නේ අවුව බලාගෙන. ඒ කියන්නේ කෝස්ටල් එන්වයරන්මන්ට් එක නැත්තම් වෙරළාශ්‍රිත ප්‍රදේශවල ගැවසෙන සංචාරකින් තමයි ගොඩක් දුරට දෙසැම්බරේ ලංකාවට පැමිණෙන්නේ. දැන් වෙරළාශ්‍රිතව ලොකු බලපෑමක් මේ දේ නිසා සිද්ධ වුණේ නැහැ. ඒ නිසා සමහර විට විශේෂයෙන්ම වෙරළාශ්‍රිත හෝටල් තිබෙන සමාගම් වල මිල ඉහළ යාමේ හැකියාවක් තියෙනවා. නමුත් ප්‍රශ්න තියෙන්න පුළුවන් මධ්‍යම කඳුකරය ආශ්‍රිත හෝටල් තිබෙන සමාගම් වලට. මොකද දැනටත් මාර්ග ප්‍රවේශය අතිවිශාල වශයෙන් ප්‍රශ්න ඇති වෙලා තියෙන නිසා සහ ඒ කියන්නේ මාර්ගය කියන්නේ සාමාන්‍ය මාර්ගයේ වගේම දුම්රිය මාර්ගවලත් අනිත් දේ සමහර වෙලාවට තීන රිස්ක් එක නිසා මේ මධ්‍යම ප්‍රදේශවලට සංචාරකින් ඒ තරම් මේ නැඹුරුවක් නොතිබෙන්න පුළුවන් මේ වගේ ව්‍යසනයකින් පස්සේ. ඉතින් මේ වගේ තත්ත්වයක් තමයි අපි කරපු ඇනලිසිස් එක අනුව අපිට පැහැදිලි වෙන්නේ. කොහොම වුණත් ඔබ යම්කිසි කොටසක ආයෝජනය කරන්න කලින් යම් දේවල් බොහොම විමසිල්ලෙන් නිරීක්ෂණය කිරීමේ අවශ්‍යතාවය තියෙනවා මේ වගේ ව්‍යසනයකින් පස්සේ. ප්‍රධාන දේ තමයි රජයේ මූල්‍යධාරිතාවය. දැන් මොකද අපිට USD බිලියන 6.7 අතර ප්‍රමාණයක් මේකට මේ රට යාලි ගොඩනැග ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා අපිට අවශ්‍ය මූල්‍යාධාර ලැබෙනවාද? ඒ කියන්නේ ඒවත් අධික පොලි වලට නෙමෙයි, එක්ක පොලි රහිත ණය හෝ අඩු පොලිය යටතේ ණය, IMF සහායකත්වය, ජාත්‍යන්තර ආධාර වගේ දේවල් ලැබෙනවාද කියන එක වැදගත් වෙනවා. අනිත් එක දේශපාලන ස්ථායීතාවය. දැන් පසුගිය කාලේ අපි දැක්කා දේශපාලන වශයෙන් රට සාමාන්‍ය ස්ථායී වේගෙන යනවා. ඉදිරියේදීත් අපි ඒ පිළිබඳ විමසිල්ලෙන් පසු වෙන්න ඕනේ. අනිත් එක විදේශ විනිමය අනුපාත, රුපියලේ කඩා වැටීම අතිවිශාල වෙයිද නැත්නම් මේ ඩොලරයට අනුව අපේ රුපියලේ විනිමය අනුපාතය කොහොම වෙයිද කියන එකත් අපේ
කොටස් වෙනද පොළ අගයන් වලට බලපාන්න පුළුවන්. ඒකම රක්ෂණ ක්ෂේත්‍රය ගත්තාම ඔවුන්ගේ ප්‍රතිරක්ෂණ ධාරිතාවය කොපමණද ප්‍රාග්ධනවත් ප්‍රමාණවත්ව තියනවාද ප්‍රාග්ධනයේ ප්‍රමාණවත් තියනවාද කියන එක මත එම රක්ෂණ සමාගම්වල කොටස්වල මිල ඉහළ යාම හෝ පහළ යාම තීරණය විය හැකි. ඒ නිසා ඔබ හැමතිස්සෙම quarterly reports නැත්නම් annual reports බැලීම අත්‍යවශ්‍යයි මේ වගේ සමාගම්වල ආයෝජනය කිරීමේදී. ඒකම අපිට බලන්න පුළුවන් හෝටල් කර්මාන්තයේ ආයෝජනයේදී සංචාරක කර්මාන්තයේ කොහොමද මේ දෙසැම්බරයේ තියෙන තත්ත්වය සහ යථා තත්ත්වයට පැමිණෙනවාද කොපමණ සංචාරකීන් ප්‍රමාණයක් ලංකාවට එනවද ගමනාගමන පහසුකම් වල නැවත යථා තත්ත්වයට පත්වීමේ වේගය කොපමණද අනේ දේවල් මත හෝටල් කර්මාන්තයේ කොටස්වල මිල ඉහළ යාම හෝ පහළ යාමත් තීරණය වෙනවා. ඒකම කොටස්වල මිල ඉහළ යාම පහළ යාමට පමණක් නෙවෙයි කොහොම වුණත් අපි දේශගුණික අවදානම් ගැන තව දුරටත් බොහොම විමසිල්ලෙන් පසු විය යුතුයි. මොකද අපි දන්නවා මම කලින් වීඩියෝ එකකත් කිව්වා මේ දැන් අපිට තියෙන්නේ දේශගුණය බොහොම ශීඝ්‍ර ලෙස වෙනස් වන සුළු ලෝකයක්. ඒකම අපේ පෘථිවියේ අංශක ගානේ වෙනස් වීමක්කුත් වෙලා තියෙනවා පසුගිය කාලයේදී. ඒ නිසා අපිට සමහර වෙලාවට මේ වගේ ව්‍යසන ඉදිරියේදීත් එන්න ඉඩකඩ තියෙනවා. ඒක නිසා අපි හැමතිස්සෙම විමසිලිමත්ව පසු වෙන්න ඕනේ. ඒකම වැදගත්ම තේ තමයි මේ දේශගුණිකව සිදුවන විපර්යාස අඩු කර ගැනීම සඳහා අපි පුද්ගලයන් වශයෙන් අපේ වගකීම ඉෂ්ට කරන්න ඕනේ. දැන් ඇත්තටම බැලුවොත් අපි මේ අත්විඳින්නේ අපේම කරපු වැරදිවල යම් යම් ප්‍රතිඵල. මොකද ඔබ බැලුවොත් අපි වාතය දූෂණය කළා. ඊට පස්සේ කැලෑ කැපුවා, කැලෑ ගිනි තිබ්බා. දැන් නායම් උනත් සිද්ධ වෙච්ච පැති බැලුවොත් සමහර බොහෝ ප්‍රදේශ මේ විදිහට කැලෑ කපපු සහ කැලෑ ගිනි තියපු ප්‍රදේශ. ඉතින් ඒ වගේ නායාමේ ප්‍රවණතාවය වැඩි. ඒ නිසා ඉදිරියේදී දේවල් කරනකොට අපි මීට වඩා පරිසරය රැකගෙන මොකද අපි පරිසරයට වැරදි විදිහට සැලකුවොත් පරිසරයෙන් නැවත අපටත් ඒ ආකාරයෙන්ම සලකන බව දැනගෙන ඒවත් ආරක්ෂා කරගෙන කරන හැම ඉදිකිරීමක්ම දියුණු වීමේ කටයුත්තක්ම කරනවා නම් අපිට මින් ඉදිරියට මේ තරම් දරුණු ඛේදවාචක වලට මුහුණ දෙන්න වෙන එකක් නැහැ. ඒ නිසා අපි හිතින් පරිසරයත් රැකගෙන මේ අපේ ආර්ථිකයත් ශක්තිමත් කරගන්න උත්සාහ කරමු. අනිත් එක හැමතිස්සෙම හිතන්න හැම අදුරු වලාකුළකම තියෙනවා රිදී රේඛාවක්. ඉතින් ඒ රිදී රේඛාව සොයා ගැනීම අප සතු වගකීමක්. ඉතින් ඒ සඳහා ඒ රිදී රේඛාව සොයා ගැනීම සඳහා අවශ්‍ය ශක්තිය ධෛර්යය ඔබට ලැබේවා කියලා සිතින් ප්‍රාර්ථනා කරමින් මම අද නවතිනවා. ඔබට මේ වීඩියෝ එක වැදගත් කියලා හිතුණා නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ එකම ඔබේ අදහස් සහ ඔබ දන්නා දේ අපේ කමෙන්ට් සෙක්ෂන් එක හරහා අපිත් සමග ෂෙයා කරන්න. ඔබට යම් කිසි ගැටලුවක් තියෙනවා නම් ඒ සියල්ලත් අප සමග බෙදා හදා ගන්න. අපි පුළුවන් හැටියට ඔබට ඒ සඳහා පිළිතුරු ලබා දෙනවා. බොහොම ස්තුතියි. ගිහිල්ලා එන්න.